තමයි කිව්වේ. හයි ඔන්න ගුරු දවසකින් මම ආයෙත් ඔයගොල්ලෝ බලලා යන්න චූටි ට්‍රිප් එකක් යමුද? ඔන්න ඉතින් හදිස්සියම ප්ලෑන් කරපු ට්‍රිප් එකක් තමයි මේ. අනුරාධපුරේ එකපාරටම යන්න හදපු ගමනක්. අප්‍රේල් 1 වෙනිදා හරියටම පොය දවසේ පාන්දර 1ට තමයි අපි කට්ටිය කතා වුණේ. අනුරාධපුරේ ගිහින් යන්න මොකද අප්‍රේල් මාසේ ගොඩක් වැඩ කටයුතු අපේ තියෙනවානේ. ඒ වගේම අපේ සුභාරංචියකුත් තියෙනනේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒකටත් ආශිර්වාද අරගන්න ගමන් අපි ගිහින් යමුද කියලා කතා වෙලා ඔන්න උදේ පාන්දර 6 මාට විතර නැගිටලා අරන් යන්න ඕනේ කෑමත් හදාගෙන. ඒ කියන්නේ මේ කිරියාහාර පූජාව අපි කරේ නැහැ. මොකද ගෙදරින් යද්දිත් අටපහ වෙලානේ. ඉතින් ඒ නිසා අපිට කන්න පිළිහිඩි නැතුව එහෙම කෑම චාතු ටිකක් හදාගෙන ඔන්න අපි ගමන යන්න පිටත් වුණා. ඉතින් අපිත් එක්ක යමු එහෙනම් ට්‍රිප් එක බලන්න. ඒකෙන් මේකෙන් මට අහන්න බැරුව ගියානේ. ඕගොල්ලන්ට කොහමද? අවුරුදු සර්ප මේ දවස්වල අවුරුද්දට ලෑස්ති වෙන ගමන්ද? ඉතින් මං සමහරක් මේ vlog එක දාද්දි අවුරුදු ලබලක් තියෙනත් පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඉතින් අවුරුදු ඕගොල්ලන්ට සතුට කියන්නකෝ. ඉතින් අපි නම් ඉතින් shopping කරා අවුරුද්දට ලෑස්ති වුණා. හැබැයි ඒවා තමයි ඉස්සෙල්ලා මං වලට කියන්නේ අවුරුදු කටුවටම දාන්න හිටියේ ඒ vlog එක. හැබැයි ඉතින් උනේ වෙන දෙයක් නේ. මේක අප්‍රේල් 1 වෙනිදා ෂූට් කරපු vlog එක නිසා මේක අනිවාර්යෙන් දාලා ඉන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔන්න මම ඒක තමයි ඉස්සෙල්ලාම අප්ලෝඩ් කරේ අවුරුද්දට කලින් නෙමෙයි අවුරුදු උඩම වගේ වැටේ. ඉතින් ඔහොම තමයි ඔන්න අපි අනුරාධපුරේ යන්න ගමන පිටත් උනේ. යන අතරතුරේ නම් අවුවට වැඳලා තමයි ගමන පටන් ගත්තේ. කරන්න දෙයක් නැහැ. අවුවම තමයි අනුරාධපුරේට යන ගම්ම ගියේ. චූටි යවනක්වත් අහුන්නේ නැති තරම්. ඒ කියන්නේ මං කියන්නේ මේ කන වෙලාවේ පමණයි. අනිත් හැම තැනකදීම අවුවේ පිච්චි තමයි ඇතුළේ ගියේ. ඉතින් හොම යනකොට සාමාන්‍යයෙන් 12 දවල් 12 විතර වගේ වෙනකොට අපි අනුරාධපුරේට ගියා. ඒ අතරතුර කණ්ඩක් නැවැත්තුවා. එක දේවල් කෑවා. ඉතින් vlog එක බලාගෙන ඉන්නකෝ. ඔයගොල්ලෝ අනුරාධපුරේ ගියාම සාමාන්‍යයෙන් 8 ස්ථානයේ වැඳ පුදාගෙන දෙන්නේ. හැබැයි අපිට නම් මට මතක ඇති කාලෙක 8 ස්ථානේ වැඳේ නෑ. මම නම් හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම වැඳලා නැතුව ඇති. හැබැයි මට හිතුණා අනිවාර්යෙන් කවදා හරි දවසක 8 ස්ථානේ වැඳ පුදාගෙන එන්න ඕනි කියලා. මොකද මේ ගිය ගමනේ ශ්‍රී මහා බෝධියටයි අබේගිරියටයි රුවන්වැලි සෑයටයි විතරයි වඳින්න පුළුවන් උනේ අපිට. හැබැයි මම ආපහු එද්දි කිව්වා අනිවාර්යෙන් මේ මාසෙම යන්න පුළුවන් වුණොත් හොඳයි. එහෙම ගියොත් දවස් දෙකක් විතර ඉඳලා අනිවාර්යෙන් 8 ස්ථානෙම වැඳ පුදාගෙන එමු කියලා. ඉතින් 8 ස්ථානෙම වැඳ පුදා ගන්න බැරි වෙච්ච එකත් හිතේ තියාගෙන ආයෙ ඔන්න අපි යන්න කියලා දවස් දෙකක් දාගෙන ඉන්නේ. ඒ vlog එකත් සමහරක් විට මම ෂූට් කරයි. සමහරක් විට කරන්නේ නැතුවේ. මොකද අර වැඩත් එක්ක හෙට මෙහෙට යනවා. ඒක ඔලුවට එන්නේ නැහැ එකපාරටම දැන්. හැබැයි ඉතින් vlog කරන්න ඕනි කියලා ඔලුවට නම් හැමතිස්සෙම වගේ එනවා. මේ vlog ඒ කියන්නේ මේ වෙලාවේදී මේක ෂූට් කරන්න ඕනි කියන එක තමයි ඔලුවට එන්නේ නැත්තේ. ඉතින් එක්ක නංගි හරි නැත්තම් සුදු හරි තමයි මතක් කරන්නේ vlog එකක් කරේ නෑ නේද? vlog එකක් කරමු නේද කියලා. ඉතින් ඕම තමයි ඉතින්. ගණන් ගන්න එපා වටේ පිටේ සද්දේ නැති. මම මේ ඉන්නේ ටවුන් එකේ. ඒ නිසා ටවුන් එකේ අපේ ෂොප් එකේ ඒක ෂූට් කරනකොට ඒක රෙකෝඩ් කරනකොට එහෙට මෙහෙට වාහන යනවා සද්ද ඇහෙනවා ඇති. හරි ඒ වගේම වැඩක් නැහැ. එහෙනම් අපිත් එක්ක යන් අනේ ට්‍රිප් එක. ඕගොල්ලොනුත් මෙහෙමද? කොහේ හරි දුර ගමනක් හරි කොහේ හරි ගමෙන් තමන්ගේ ගමෙන් පිට වෙන ගමනකට හරි යනකොට ඔයාලත් කොහේ හරි තැනකින් පඳුරක් වෙන් කරලමද යන්නේ. අපි නම් එහෙමයි. අපි පොඩි කාලේ ඉඳලම හුරු වෙලා තිබ්බා ඒකට. කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් පඳුරක් වෙන් කරලා ඒ ගමන පරිස්සමට ගිහින් පරිස්සමට ආයෙ එන්න පුළුවන් වෙන්නේ කියලා ආශිර්වාද අරගෙන තමයි අපි ගියේ.
ඉතින් එහෙම දාලා තමයි අපි කිය. හැබැයි මම ගොඩක් තැන්වලදී දැකලා තියෙනවා ගොඩක් අය එහෙම ආශිර්වාද අරන් තමයි ගම් වලින් පිට වෙන්නේ. සමහර අය ඒව විශ්වාස කරනවා, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට ඒකත් එක පැත්තකින් සමහරක් විට හරි වෙන්නත් පුළුවන්. ඒ වගේ වැඩක් නැහැ. කොහොම හරි අපි යන්නේ ඉතින් හොඳ ගමනක්නේ. ඉතින් අපි හිතනවා අපි දේවල් හොඳ විදිහට කරනවා නම් අනිවාර්යෙන් අපිට හොඳ ප්‍රතිඵලම ලැබෙනවා කියලා. හරි. ඒ වගේ වැඩක් නැහැ. ඕන්න දැන් අපි යන්නේ කන්න. මොකද මේ වෙලාවේ අපිට මාර බඩගින්නක් තිබ්බේ. එහෙට මෙහෙට සෝබන ඕනේ නැහැ. හොටෙල්ස් ඕනේ නැහැ. අපි ඉතින් කොහේ හරි වාඩි වෙලා කනවා. ඉතින් බොරු සෝබන ඕනේ නැහැනේ ඉතින්. ඊට පස්සේ ඔන්න අපි ගියා වැව්බන්ට එකකට. ඒ තැනට යනකොට ඔන්න එතනටත් ඇවිල්ලා බස් එකක් දැම්මා. ඔන්න ඉතින් අපිට වෙච්ච වෙලේ හැබැයි එහෙම වුණාට ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි ආයෙ කරකිලා යනකොට ඊට වඩා ලස්සන තැනක් අපිට හම්බුණා. කන්න බෑනේ. කන්න බෑ. දූවිලි වාහන යනකොට බත් දූවිලි. එහෙනම් නගින්න. එන්න ඇතුළ කමුද? නගින්න අර ඔය කොහෙද කියන්නේ? කැලෑම් මැදට යන්න. ඔය කැලෑම් මැදට යන්න. ඒට යන්න බැරුවද නේ? අපි ආවේ මෙන්න මේ පොට් එකට. ඊට කලින් මේගොල්ලෝ බස් එක දාගත්තා. තාක්කොත් ඉන්නවා. අපි යනකොට සෙල්ලම් කරනවා. හරිද? අපි කියන්නේ මම කොච්චර ලොකු නැතෝ කිව්වද දකින්නකොට මට නම් හිතන්නේ මම තව චූටි කියලා. තව දෙන්නකට වාක් කළානේ. මම එනවා සේන. අයියේ එහෙම හිතන්න පවුල්. හිතන්න ඔන්න අර මං කියව ප්ලේස් එකට ඔන්න දැන් අපි ආවා. ලස්සනයි නේ ඒ තමයි. ඇත්තටම මාර ලස්සනයි එතන. හරිම නිදහස්, හරිම කූල් වයිබ් එකක් තිබ්බේ. ඉතින් අපි හිතුවා මෙතන හොඳයි කියලා කන්න. අපි උදේ ගෙදරින් හදාගෙන ආවනේ බත් එක. ඒ කියන්නේ පිළිහිදි જાති කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ අනුරාධපුරේ යන නිසා. ඉතින් ඔන්න අපි වාඩි වෙලා නිවි හැනහිල්ලේ කන්න පටන් ගත්තා. Iya, juga lagi bene. ඔගොල්ලෝ අහලා තියෙනවද ජීවිතේ අපි කැමති විදිහට එකපාරක් හරි අපිට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි කියලා. ඉතින් මං හිතන්නේ අපිට සතුටු වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. සමහර තැන් තියෙනවා දැක්කත් ආසෙ හිතන දැක්කත් හිතනිමන. ඉතින් ඒ වගේ තැනකට ගියත් මට නම් ඇත්තටම මාර සතුටුයි. නිදහස තියනවා නම් ඕන තැනක් මට නම් හරිම සතුටුයි. ඔයගොල්ලන්ටත් එහෙමද? ඔන්න උදේ කෑමත් අරගත්තට පස්සේ අපි ආයෙත් ගමන යන පිටත් වුණා. යන අතරතුර පාරවල් ඇයින් බඩේරුඟු තියනවානේ. ඉතින් මං ආසම දෙයක් තමයි බඩේරුඟු කන එක. ඉතින් මං කිව්වා සුදුට අපි බඩේරුඟු කකා යන්න. මොකද අපි නිදිමතේනේ ආවෙත්. මේ අවුවේ සැරටත් එක්කයි අනික උදේ 6ට හෙකුත් ගියා පාන්දර. ඒකේ මේ වයකටත් එක්කම අපි හිතුවා බඩේරුඟු කාරලා කකා ගියොත් නිදිමත චුට්ටක් හරි අඩු වෙයි කියලා. හැබැයි අනිත් ඔක්කොමයි මමයි ගත්තා. අපේ සුදු ගත්තේ නැහැ. ටික දුරක් යනකොට අපේ සුදුට උන බඩේරුඟු කෑල්ලක් ඕන වෙලා ඔන්න ඒකෙනුත් බඩේරුඟු කෑල්ලක් ගත්තා ඉතින්. මට ඉතින් භාගයයි. කරන්න දෙයක් නැහැ නේ ඉතින්. කොහොම හරි ඒකෙන් තමයි හැබැයි නිදිමත ගතිය නම් ෂේප් උනේ.
ගොඩක් සෙනග අඩුනේ. ලොකුට සෙනග නැහැ. එදා ඔන්න හරියෙන් දොකතන ගිහුවේ. දාරගෙන්ද? අපි දාමු ඉදාය. අදද අවුවයිනේ නේද? අර අරතන කාර් ගන්නවා. ඈ අපි දැන් ඔය ගිහලා එනවනේ. ඔය බලන්න. ගා අම්මා අනේ මම මේක ගෑවිලා ඔන්න අපි ආවා අනුරාධපුරේ ශ්‍රී මහ බෝධිය වන්දනා කරගන්න. ඉතින් ඔය යන අතරතුරේ මාරම අවුවක්නේ තිබ්බයි කිව්වේ. ඉතින් අනුරාධපුරේට ගිහින් බැස්සට පස්සේ ඒ අර අල්ලලා තියෙන මොනවාද අර කැට අල්ලපු ගඩොල් වගේ තියෙන්නේ ඒවනේ. කකුල තියන්න බැලමයි තියෙන තැන පොක්කලම් මත වෙන සයිස් එකටම ගිනි යවුව. ඉතින් ඔන්න බහල වෙලා යන අතරතුරේ අපිට හම්බුණා මේස් දන්සල් හම්බුණා. එතකොට තව වතුර බෝතල් දන්සා, එතකොට පොඩි පොඩි ස්නැක්ස් ඒ වගේ දේවල් ගොඩාක් හම්බුණා. ඉතින් ඒගොල්ලන්ට එකතු කරමින් අපි අනුරාධපුරේ වන්දනා කරන්න ඔන්න පටන් ගත්තා. එනවා 300 ගණන් කට්ටිය පැත්තේ අන්න කීයද? ඒකෙන් කීයද? 100 උතවේ ඒකෙන් මට 200 දෙන්න ඔය ඔගෙන් ගත්තනේ. කීයකද? 200 ලස්සනනේ. අපි නංගි මෙහෙන් එන්න. ඔක්කොම තියන්න මල් ටික ඒ මම ගොඩාක් ආස දෙයක් තමයි තනියම ජීවත් වෙන්න. මොකද අපි තනියම ජීවත් වෙනකොට දැනෙන්නේ අපිට අපිව හොයාගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් කාටවත් යටත් නොවි ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට ලයිෆ් එක අරගෙන යන්න. අපිට කාගේවත් ජජ්මන්ට් එකකට රැඳෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මං කියන්නේ මිනිස්සු අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. මිනිස්සු ඕනේ. හැබැයි මං ආසයි අතේ ඇඟිලි පහට පමණක් ප්‍රමාණවත් වෙන. ඒ කියන්නේ අතේ ඇඟිලි පහ තරම්වත් ඉන්න මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ අපිට ඕනි අපිවත් ඕනි මිනිස්සු ඉන්නේ. අන්න එහෙම. අපිව වැදගත්. අපිට වැදගත්. අන්න එහෙම මිනිස්සු කොටසක් ආශ්‍රය කරගෙන තනියම පාඩුවේ ජීවත් වෙන්න තියනවා නම් ඒ හොඳටම ඇති. එච්චර ඕනෙත් නැහැ. තමන් තමන්ව අඳුරගෙන තමන්ගේ ගමන ගියා. එතකොට ඔය කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. සනීපයිනේ. ඔව්.
කොහෙටද? ඈ? රුවන්වැලි මහසෑය. අතන ගේට්ටුව උතන යටට යනවා. මේ මෙතනින් ගියාගිනේ. ඔන්න ඉතින් අපි ආවා රුවන්වැලි සය වන්දනාමාන කරගන්න. ලස්සන මල් ටිකක් මම ගත්තා. මට හිත ගියා. ඉතින් ඒ ටික මම ගත්තා. ඉතින් මම පූජා කරා ඒ ටික අරගෙන. ඒ කියන්නේ ඒ ගානට හරිම ලාභයි. ඒ වගේම ඒ කියන්නේ පූජා කරන්න හිතෙන තරමටම ලස්සනට තිබ්බා. ඉතින් ඒ හින්දා මම අරගත්තා ඒ ටික. ඉතින් අරගෙන ඔන්න වන්දනා කරගන්න ගියා. යන්න හරිම අමාරුයි. අවුව නිසා රුවන්වැලි සෑය කොහොමද ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් තියෙන්නේම නිකන් කාපට් වගේ තියෙන අර ගඩොල් වගේ අල්ලලානේ. අනිවාර්යෙන් රත් වෙනවානේ. ඒගොල්ලෝ මේ රුවන්වැලි සෑයේ මට ඒ වීඩියෝ ක්ලිප් එක දාන්න බැරුව ගියද මන්ද කොහොම හරි තියෙනවත් ඇති. මේ වතුර චූඩි ටැප් ලයින් කියන්නේ නිකන් වතුර මල් වලට අර ඒවට දාන වතුර තියෙන චූටි නිකන් බට ලයින් වලින් එනවා වගේ. ඒ වගේ පාර ඒ කියන්නේ චූටි පාර අයිනෙන් එන කට්ටියට අර රස්නේ වැඩිපුර දැනින් නැති වෙන්න ඒගොල්ලෝ ඒක හදලා තිබ්බා ලස්සනට. ඇත්තටම ඒක දිගේ තමයි අපිත් ආවේ. එච්චරටම රස්නේ. ඉතින් ඕම තමයි රුවන්වැලි සෑයත් වන්දනාමාන කරගත්තේ. ඉතින් ඕගොල්ලෝ මේක හරහා හරි කමන්නේ. ඔයගොල්ලොත් වන්දනා කරගන්න. ඕගොල්ලන්ට ඒ පිනම ඇති ඉතින්. මොකේ පූජාවක් කළේ නැහැ. පිච්චෙන්නද? අපි ගත්තා අච්චරුණක්. ඒක මේ ඉදිලා. හැබැයි ඒකට මිරිස් කුඩු ආයෙත් ගිහින් දාගෙන ආයෙත් ඒකට හරි. අද ෆෝන් වස්තන ආයි කරන් charger දාන්න. ඔන්න ඉතින් අපි ආවා අභයගිරිය වන්දනාමාන කරගන්න. අභයගිරිය මේ වෙලාවේ පට්ටම රස්නේ. ආයෙත් 아무තුම කියන්න ඕනේ. ඔයාලට vlog එක බලද්දි තේරෙනවානේ. මේ vlog එක පුරාවටමත් මම කියන්නේ මේ දරා ගන්න බැරි අවුගෙන. මොකද අපේ අත්දැකීමනේ ඔයගොල්ලොත් එක ෂෙයා කරගන්න ඉතින්. මේ දවස්වල කවුරු හරි අනුරාධපුරේ හරි කොහේ හරි යන්න හිතන් ඉන්නවනම් පුළුවන් තරම් පාන්දරක හරි නැත්නම් 5න් පස්සේ වගේ හරි යන්න බලන්න. මොකද එච්චරටම රස්නේ. දැන් අපිත් කොහොමත් මේ මාසෙම ආය යන්න කියලා හිතන් ඉන්නවා. බලමු මේ vlog එක සමහරකට දාලා දවස් 2-3කින් වගේ යන්නත් ඉඩ. කොහොම හරි එහෙම තමයි plan කරගෙන ඉන්නේ. හැබැයි ඒ පාර නම් ගියොත් අනිවාර්යයෙන්ම අටමස්ථානේ වන්දනා කරගෙනමයි එන්නේ. ඉතින් ඕගොල්ලෝ පුළුවන් නම් අටමස්ථානෙම වන්දනා කරගන්න වැඳපු අයත් ඇති. මම වැඳලා නැහැ ජීවිතේටවත්. ඒ කියන්නේ අටමස්ථානෙම
අබේගිරිය රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධිය පමණයි. එතනින් එහාට කිසිම එකකට ගිහිල්ලා නැහැ. අඩුම තූපාරාමයටවත් ගිහිල්ලා නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් මේ පාර ගියොත් ඒකට මම යනවා. එහෙම කියලා හිතාගෙන තමයි මම ආවේ. ඉතින් අබේගිරියට ගිහිල්ලා අපි ගියා නාලිවර වෙලා තමයි අර ඉස්සරහට දින ඔයගොල්ලන්ට දින රස අනුරාධපුරේ ආවොත් කන්න පුළුවන් තැන. ඒකත් මම මේ vlog එක ඇඩ් කරලා දෙනවා. අන්න එතනින් ඔයගොල්ලොත් ආවොත් කන්න බලන්න. මම තැනත් කියන්න. ඉතින් කාලා තමයි අන්න ගෙදර ආවේ. එහෙනම් vlog එක අවසන් වෙනකම් බලාගෙන ඉන්නකෝ. තූපාරාමයට යන්න බැරි වුණා. චේතවනයේට විවේසවැටියට ගියේ නෑ. ගියේ ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලිසෑයටයි අබේගිරියටයි විතරයි. මේකට අපි හිතාගෙන ඉන්නවා මේ මාසෙම ඉන්න. යාවොත් vlog එකක් කරොත් වීඩියෝ එක දාන්න. නැත්නම් ඉතින් මේව තමයි අපිටත් බලන්න වෙන්නේ. සඳගිරිසෑය කියන්නේ මේ ළඟදී හදපු මේවක් නේද? සඳ හිරුසෑය. සඳගිරිසෑයද? සඳ හිරුසෑය ඇතුලේ මහින්ද මහත්මයා. ඉස්සර ශාස්ත්‍ර කියන කට්ටිය හිටියා දැන් නැද්ද මන්දනේ? අද නැද්ද එහෙමද? ඉස්සර හිටියා. ඊයේ ඉන්න සෙට් එක පයින් යන්නේ. මෙතනත් නැවතුනේ නේද එක සැරේ? රතන කෑවි ඉන්නේ. ඒක කාලා මොනවද ආගෙන කාගෙන්ද? ආගේ තේදී
චෙක් අවුට් කරන්න. ඒක බලමු මොකක්ද? ආහා මේක මේ පාත් වෙනවලු ගහ ඒ හින්දා එතන ඉන්න එපාලු මේ උඩ වදිනවද කියලා බලන්න මේ අපිට වදිනවා. නෑ බලන්න යන්න නැවේ යනවා වගේ වලවල් හැමතැනම අපි ආවා ඊයේ සැරේ ඇවිල්ලත් නාපු හොට් එකට. ඔන්න දැන් මේ සැරේත් එතනටම ආවා. අපි යන් එහෙනම් නාන්න. ඔන්න ඉතින් අපි ආවා දැන් නාන්න. ගිය පාර ආපු තැනටම තමයි මේ පාරත් ආවේ. ඒ දෙයන්න අපි නාන්න තමයි දැන් යන්නේ. එහෙනම් එන්නකෝ. අන්න අර අර පැයකට දෙකකට විතර පස්සේ අන්න අපි ගොඩට ආවා. දැන් ඉතින් තියන්නේ ගෙදර යන්න. ඊට කලින් අපි කන්නත් නවත්වනේ ගැමි ගෙදර කියලා රෙස්ටෝරන්ට් එකකින්. යන්න එතනටත් ඔයගොල්ලෝ අනුරාධපුරේ ගියොත් අනිවාර්යෙන්ම ගිහිල්ලා යන්න. මුළු දවසම වෙච්ච දේවල් හිත කල්පනා කර කරපු දේවල් ගැන හිත දවස ගත කරේ මෙහෙමනේ අද දවසේ මේ විදිහට සතුටින් හිටියානේ කියලා හිත තමයි අන්න මං ආවේ. මේ අද දවසේ ඒ කියන්නේ අනුරාධපුරේ ගිය දවසේ මම වැඩිපුරම සතුටු වෙච්චි වැඩිපුරම ආස කරපු මතකයක් තමයි පාරේ යනකොට මම දැක්කා බුදු පිළිමයක් වඩම්මනවා කොහේ හරි පන්සලකට වෙන්න ඕන. ඊට පස්සේ මං ඒකට වාහනේ යන ගමන්ම ආදාළ මුදලක් දුන්නා. මට මතක හිටින ලස්සනම මතකය තමයි ඒ. හරිම ලස්සනයි නේ ඉර බෑගෙන යනකොට තමයි ලස්සනම. ඉර පායනකොට තමයි අමාරුම. ඇත්තටම ඉතින් අවුවත් එක මේ දවස්වල ඉතින් වැඩ කරන්න හරි අමාරුයි නේ ඉතින්. ඒ නැතත් ඉර බෑගෙන යනකොට අමෝතුම වයිබ් එකක් තමයි අපේ නිකන් අර නිකන් අපිට දෙන්නේ අමුතුම වයිබ් එක. නිකන් කාම් වෙලා යනවා වගේ දවසම ඉඳලා තලාව සයිට් එකේ එනවා නම් ඔයාලා එක් අනුරාධපුර හරි ගිහින් එනවා නම් මෙන්න මෙතනට අනිවාර්යෙන් එන්න. අපි යන්නේ මොකද මේකේ රයිස් ඇන්ඩ් කරි එක දෙන්නෙක්ට ඇති වෙන්න බජට් ෆ්‍රෙන්ඩ්ලි රීසනබල් ප්‍රයිස් එකකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් බලමුකෝ. එන්න එහෙනම් අපිත් එක්කම කාලා සෝරි ඔයාලා නෑනේ. ඉතින් අපි කාලා එනකන් ඔයගොල්ලෝ එහෙනම් පරිස්සමට ඉන්න. අපි කාලා යන්නේ දැන් ගෙදර. ඉතින් ඔහොම තමයි අපේ දවස ගත කරේ. එහෙනම් අපි ආයෙත් vlog එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. බයි.